හෙලෝ. එහෙනම් කියන්න. ඔව්. දැන් ප්‍රශ්නේ ඇවිල්ලා ඒ කියන්නේ දැන් අපි අ, ගොඩක් අධ්‍යාත්මික ගුරුවරු අපිට කියනවා සමහර අය කෙලින්ම වෙජිටේරියන් වීමෙන් ගොඩක් ප්‍රතිඵල තියෙනවා. බුදුහාමුදුරුවොත් කියන්නේ අර මාළුන් ගොඩ ගහලා අර මැරෙන්න යන මාළු ටිකක් දැකලා ඒක ආත්මික අර කතාවක් තියෙන්නේ ඒගොල්ලෝ අර දඟලනවා දැකලා ඒකෙන් සතුටු වෙලා බුදුහාමුදුරුවෝ වුණ ආත්මෙත් ඒ ගැන ඒ නිසා ඔළුව කැක්කුමක් වගේ දෙයක් ඇති වුණා එහෙම කතාවක් තියෙනවා. එතකොට එතනදී අපිට ඒකෙන් කියවෙන්නේ මාළුවා මැරෙන්න යන මාළුවා දැකලා සතුටු වෙච්ච නිසා ඒ ඒ ඒ කර්ම ප්‍රතිපාකයක් හැටියට ඒක බුදුහාමුදුරන්ගේ ආත්මෙදිත් ඒක ලැබුණා කියන එකනේ. එතකොට ඒ ඔව්. අනුව මේ ගත්තාම මාළුවෙක් මැරෙනවා දැකලා සතුටු වීමත් පවක් නම් මාළු කෑම කියන එක. ඒ කියන්නේ අපි මාළුව හරි මස් හරි මොන හරි මාළුව දැන් සත්වයක් මැරෙනවා දැක්කේ මේ දැක්කේ මේ පණ තියෙන සතෙක් මැරෙනවනේ දැක්කේ. හ්ම් හ්ම්. පණ තියෙනවද්දි මාළුවා මාළුවෙක්. ඔව්. මැරුණට පස්සේ මාළුවෙක් නැහැ. ඔව් ඒත් එතකොට දැන් තියෙන්නේ අපේ ද්‍රව්‍ය දැන් ගොඩක්. ඔව් මල කඳක් හරි නිකන් බලක ඔව්. ද්‍රව්‍යයක්. ඔව්. ඔව්. එතකොට එතකොට දැන් ඔයා කෑමක් එනකොට ඔයාට ඒක මේ මාළුවෙක් විදිහට දකින්න එපා. කෑමක් විදිහට දකින්න. හ්ම් හ්ම්. ඔයා දකින්න විදිහ අවුලක් නැතිනේ. දැන් ගෑනු ළමෙක්ව මේ අද සමාජයේ පුරුදු වෙලා තියෙන ගෑනු ළමෙක්ව කොහොම දකින්නද? ඒ ගෑනු ළමයෙක් එයාලගේ හිතේ මවාගෙන තියෙන අර අද කාලේ තියෙන විකෘති වීඩියෝ වල තියෙන ඒවා ලිංගික වීඩියෝ වල තියෙන ඒවල ඉන්න ගෑනු ළමයි දැකලා ඒවල ඉන්න ස්වරූපය තමයි ඔළුවේ මවන් ඉන්නේ. ඒතකොට එළියේ ඉන්න ගෑනු ළමෙක් දිහා බලන්නේ ඒ බලපු එකට අන්ධ ස්වභාවයෙන්. එතකොට එයාට පේන්නේ හැම ගෑනු ළමෙක්ම හොඳ නැහැ වගේ. හැබැයි ඇත්තටම ගෑනු ළමෙක්ගේ ඇතුලේ තියෙන කරුණාව, දයාව, ප්‍රශ්න, තනිකම, පාළුව, වේදනාව, සංවේදීකම හැම එකක්ම තියෙනවා. ඔව්. හැබැයි ඒව මේ කොල්ලට පේන්නේ නැහැ. තාත්තා කෙනෙක්ගේ අම්මා කෙනෙක්ගේ මහන්සිය, දාඩිය මහන්සිය, එයාගේ දුක කොච්චර දැන් ඔයා ගෑනු කෙනෙක් වෙලා අද ජීවත් වෙලා ඉන්නවා. ඔයා ජීවිතේ ඉගෙන ගන්න කොච්චර දුක් විඳින්න නැද්ද? මේ කොච්චර බඩගින්නේ ඉන්නේ නැද්ද? ඔයාගේ ජීවිතේ ප්‍රශ්න තියෙනනේ පැත්තක්. ලොකු. ඒක අර කොල්ලට පේන්නේ නැහැ අර විකෘතියකට අන්ධ වෙලා තියෙන නිසා. ඔව්. එතකොට ඒක අර පටවි දෙයක් මොකක් හරි ඝන ද්‍රව්‍යයක් කියලා හිතලා කන්න ඕන කියන එකද කියන්නේ? කන්න කියන්නෙත් නැහැ, එපා කියන්නෙත් එපා නැහැ. කියන්නේ. මම ඒ කියන්නේ කියනවා කෑම විදිහට දකින්න කියලා. දැන් නෑ නිකන් මම ඇහුවත් අධ්‍යාත්මික ගුරුවරයෙක් විදියට ඔව්. ගුරුතුමා කොහොමද ඒක ගුරුතුමාගේ ප්‍රායෝගික ජීවිතේ ඒක යොදාගන්නේ? කියන්නේ දැන් ගුරුතුමා ගිහලා මාළු මිලදී ගන්නවත් මස් මිලදී ගන්නවත් ඒක පස්පස හඹා යන්නේවත් නැතුවද ජීවත් වෙන්නේ? එහෙම නැත්නම් මම සාමාන්‍යයෙන් ඒ දේවල් කරන්න යන්නේ නැහැ. මට ලැබෙන එක මං කනවා ඕනම එකක්. මට ලැබුණා කියමුකෝ දැන් දැන් හදිසියෙ මේ ගුරුතුමාට තනියෙන් ජීවත් වෙන්න වෙනවා. අම්මා ඔව්. තාත්තා නැතුව. ඔව්. එතකොට කොහොමද කරන්නේ? එතකොට ගන්න පුළුවන් විදිහට ඒ ආහාර අරගෙන කනවා. ඒක මට ආහාර විතරයි එතන විශේෂයක් නෑ. ගිහලා මස් මාළු මාළු කියලා විශේෂයක් මිලදීගෙන නෑ. කනවා. මාළු එතකොට හොයන් ගිහින් නෑ. ඔව් එහෙම හොයන් ගිහිල්ලා කන්නේ නෑ ඇත්තටම. මට කොහොමද ඉතින් අපිට අවශ්‍ය මිලදී ගන්න වෙනවනේ කෑමට ගන්න අවශ්‍ය නම්. ඔව්. දැන් මම තැනකට ගන්න ගියා කියමුකෝ අවශ්‍ය දේවල්. දැන් ඔව්. මට අවශ්‍ය මේ වෙලාවේ දැන් මං ඒ ගන්න අවශ්‍යතාවයට අනුව දැන් මට යන්න තිබ්බ කියමුකෝ වැඩ ගොඩකට ඉස්සරහට එළියට බහලා යන්න තියෙනවා. ගොඩාක් මහන්සි වෙන්න තියෙනවා. තෙහෙට්ටු සාගත වැඩක්. ඒ කියන්නේ දැන් ගොඩාක් මේ තියෙනවා කියමුකෝ දැන් ගිහිල්ලා දැන් අපේ තාත්තලාගේ වර්ක්ෂොප් වල වැඩ කරන්න තියෙනවා කියමු. එතන තියෙන්නේ බර වැඩ විතරයි. එතකොට මම හරියට නොකා ගියොත් මට එතන ශක්තිමත් නෑ. මාව ඔය ගහන්න ගන්න නැග. වැඩ කරන්න බෑ. එතකොට මං ඒ තැනට අවශ්‍ය විදියට කන්නේ. මම නිකන් ඉන්නවනම් මට ගොඩක් කන්න බඩගිනින් ඉන්නෙත් නෑ ඇත්තටම. ඔව්. එතකොට නිකන් බත් එක්ක බතුයි සම්බෝලයක් හදන් කෑවත් මට විශේෂයක් නෑ ඒක. ඔව්. එතකොට එහෙමයි. එහෙම තමයි සර්වයිව් වෙන්නේ, ආරක්ෂා වෙන්නේ. ඒ වුණත් මම සාමාන්‍යයෙන් ලැබෙන විදියට කන කෙනෙක්. ඒතකොට අපේ අම්මා ආස දේවල් තමයි එයා හදන්නේ. ඒකට එයා දෙන එක තමයි මං කන්නේ. එයා මොකද දුන්නත් මං කනවා. එයාට තරහ ගියාම තරහ පිට කරගෙන ලුණු වැඩි කරලා දෙනවා. ඒකත් මං සතුටින් හොඳට කනවා. මිරිස් වැඩි කරලා දෙනවා. ඒකත් හොඳට කනවා. සමහර දවස්වලට ඔය මේ අකමැතිම කෑම වර්ග මම සාමාන්‍යයෙන් පොඩි කාලේ අකමැති කියලා එකක් තියෙනවනේ. ඔව්. ඒ අකමැතිම උයනවා. ඔව්. වැඩි සැර වැඩි දැන් මට හරක්ම සැරයි. කෑවම හරිය අමාරුයි ඉන්න බෑ. ඔව්. බඩපපුව දැවිල්ල එනවා. උගක් ඇඟේ සැර වැඩි වෙනවා. කටු තුවාල දානවා. එයා මොකද කරන්නේ තරහ ගියාම තාත්තා එක්ක ඒ තරහ පිට කරගන්න එහෙම සැර කෑම උයනවා. ඉතින් මම ඒක ප්‍රතික්ෂේප කරන්න ලැබෙන එකනේ මම කනවා. මට ඒ කෑම එක මේ සතාගේ අර සතායි කියලා මට එහෙම එකක් දැනෙන්නේ නැහැ. ලැබෙන ලැබීමක් තියෙනවා මම ඒකට ප්‍රතිසාධාරණය කරනවා විතරයි. ඒක එක්ක ඇලීමක්වත් ආසාවක් හට අරගෙන අනාගතයට ගන්න අරමුණක්වත් එහෙම මොකක්වත් පහළ වෙන්නේ නැහැ මට. ඒ වෙලාවෙම කෑව ඒ වෙලාවෙම අතහැරියා.
ඒක හරක් මස්ද මොනවා කෑමද අර කෑමද වැඩක් නැහැ. ලැබිච්ච එක කෑවා. ඒ දෙන්නේ කවුද? අම්මද තාත්තද මට දැනෙන්නෙත් නැහැ. ඒ ඔව්. දෙන කෙනාට යහපතක් වේවා කියලා හිතෙන්නේ ඔව්. මට. නෑ ඇත්තටම එච්චරයි. දැන් ගුරුතුමා දැන් අපේ මේ මානව වර්ගයා ඒ කාලේ ඉඳන් කියන්නේ අතීතේ ඉඳන් ගත්තහම මස් කන්නම ඉපදිච්ච අය නෙමෙයිනේ නේද? එහෙම මම කියන්න අහලා බෑනේ. මස් තියෙනවා කණ්ඩම ඉපදිලා කියන්න බෑ. මොකද දැන් සමහර අය අර කියනවා මස් බඩවැලේ මෙන්න හැකියා හැදිලා තියෙනවා. ඒකින්ද මස් කන්න පුළුවන් කියලා. සමහර අය කියනවා මෙන්න මස් කන්න මෙන්න හොඳ නෑ මේ මනුස්සයට මෙහෙම වෙනවා කියලා. ඒ එක එක අය එක එකාගේ සංකල්ප ඒවා. සමහර ඔව් නේද? එක්කෙනෙක් එයාගේ මේ මස් කන්න එක හොඳ නෑ කියලා තර්කයක් ගේනවා. හරියටම එයා පොලිමට ඒක ගැලපෙන්න ගේනවා. විද්‍යාත්මකව. තව කෙනෙක් ඒහා සමානව කන්න හොඳයි කියලා තර්කයක් විද්‍යාත්මකව ගේනවා. මං කියන ඔය දෙකම අන්ත දෙකක් මට ඔය දෙකම ප්‍රශ්නයක් නෑ. මට ලැබෙන ඕන කෑමක්කින් මගේ ඇතුලේ සතුට නැති කරන්න බෑ. මාව දුක් කරන්න බෑ. කෑමකට මාව ආසාවකට කෑමකට බෑ මාව ඇබ්බැහි කරගෙන මට ඒක පුරුදු කරලා ඒක හොයාගෙන යන්න මාව දුවවන්න කෑමකට බෑ. මට ඒ කෑමක විශේෂයක් නෑ. ඒක මං දන්නවා මේ වෙලාවේ දැන් ශරීරයේ පවතිනවනේ. ශරීරයට හානි කරන්න මට අයිතියක් නෑ. මොකද ඒක මම හදපු එකක් නෙවෙයිනේ. මම හදාගත් දැන් මම ශරීරයේ අතපය හයි කරලා මම හදාගත් එකක් නම් මට ගලවලා දාලා වෙන් කරගන්න අයිතියක් තියෙනවා. මම හදලා නෑ. ඒක මගේ දෙමව්පියෝ මහන්සි වෙලා දැන් ඔයා අම්මා කෙනෙක්. ඒතර ඔයා දරුවෝ හදන විදිහ ඔයා දන්නවා දුක. ඒක මතකයට බැඳීමක් නෙමෙයි. කවුරුහරි මිනිස්සෙක්ගේ ශ්‍රමය හේතු වෙලා මේ ශරීරය මගේ තියෙන නිසා මට ඒ තව කෙනෙක්ගේ ශ්‍රමයට හානි කරන්න අයිතියක් නෑ. මෙහෙම එකක් ගමු උදාහරණයක්. ඔයා මහන්සි වෙලා හම්බ කරගෙන එනවා සල්ලි. ඔයාට ඒක ගහලා උදුර ගන්නවා කෙනෙක්. ඒකට ඔයා කැමතිද? ඔයා මහන්සි වෙලා හම්බ කරගෙන එන සල්ලි කෙනෙක් ඉරලා දානවා. කැමතිද ඔයා? නෑ. කැමැත්ත කැමැත්තට සාපේක්ෂව නේ බලන්න කියන්නේ. ඒ කියන්නේ ඒක ඒක වැරදිනේ. අසාධාරණයක් නේද? අසාධාරණයි. ඔව්. මිනිස්සෙක්ගේ කෙලස් අලුස්සන දෙයක්නේ. ඔව්. තව කෙනෙක්ට හානි කරන දෙයක්නේ. ඔව්. අපි කිසි කෙනෙක්ට හානි කරනකොට මට වෙනවට අකමැති දෙයක් තව කෙනෙක්ට කරන්න හොඳ නැහැ. තේරෙනවද කියන එක? මානව සාමාන්‍ය ලෞකික මිනිස්සෙක් විදිහට බැලුවොත් මේ මිනිස්සයා කිසි දවසක කැමති නැහැ තමාගේ දරුවට හානියක් වෙන්න. ඔව් අන්න දැන් ඒ පොයින්ට් එකේදී ගුරුතුමා දැන් අපි සාමාන්‍යයෙන් මිනිස්සෙක් මරලා කන්නේනේ. අර ගෞරවයක් හැටියට එහෙම හිතලා කන්නේ. ඒක අපිට අප්පිරියයි එහෙම දෙයක්. මෙහෙමනේ දැන් අප්පිරියාවක් නෙමෙයිනේ. සාමාන්‍යයෙන් මට සතෙක්ට මරන්න හිතෙන්නේ නැහැ. මට සතෙක්ව දකිද්දී ඇති වෙන්නේ ප්‍රේමයක්. මම පුළුවන් නම් කන්න දෙනවා. මේ ආදරෙන් කතා කරනවා. උදව් කරනවා. පුළුවන් නම් ඒ සතාව හොඳට යහපත් අනතුරක් නොවන තැනකින් ගිහින් දානවා. එහෙම දෙයක් කරොත් මිසක් මට ඒ සතාව දකිද්දී එන්නේ නැහැ. මස් මේක ගැංගේ තියෙන කන්න පුළුවන් එහෙම එකක් මට එන්නේ නැහැ. අර විකෘතිය එන්නේ නැහැ. දැන් ගෑනු ළමෙක් ඔයා දකිනවා. ඔයා නෙමෙයි සාමාන්‍ය අද කාලින මනස ලෙවල් එකට සාමාන්‍ය ලෙවල් එකට චූට්ටක් වෙනස් වුණු කොල්ලෙක් ලගිනවා ගෑනු ළමෙක්ව. එයා දැක්කහම එයාට එන්නේ කාම රාග දරුණු හැඟීමක් ගිනිගත්තු. මට ගෑනු ළමෙක් දැක්කහම එහෙම එකක් එන්නේ නැහැ. මට ඒක විශේෂයක් තේරෙන්නේ නැහැ ගැන. ඒ කියන්නේ ලොකු අදහසක් මට එන්නේ නැහැ. මං දකිනවා කතා කරනවා hina වුණොත් hina වෙනවා. මට ඒක ඔළුවේ ග්‍රහණය කරගෙන ඒ ගැන හිත එහෙම කාමයක් රාගයක් ඇතුලේ ඇති කෙලස් ගින්නක් ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ වගේම තමයි කෑම ප්ලේට් එක දකිද්දි. කොහොම දුන්නත් මට විශේෂයක් නැහැ. අපි මරන්න යන්නේ නැහනේ. කිසිම සතෙක්ට හානියක් නැහැ. මధుරයෙක්ටවත් ගහන්නේ නැහැ. ඉවසීම හදාගෙන තියෙන්නේ. එතකොට මනුෂ්‍යත්වයේ වර්ධනය කරගෙන තියෙන්නේ. කිසිම සතෙක්ට හානි කරන්නෙත් නැහැ. කිසිම සතෙක්ට ඩැමේජ් නරකක් කරන්නෙත් නැහැ. සතුන්ට අහිත කරවෙන දේවල් මම එළියට නිකුත් කරන්නෙත් නැහැ. මම නිශ්චල වෙලා. මම ගැන හොයාගෙන මම තීරුම් ගන්නවා. සතෙක් මధుරයෙක් මාව කන්නවත් මම දකින්නේ මගේ මොකද්ද මම දකින්න ඕනේ. මధుරව කණ්ඩෙද්දි මම දකින්නවා ඌ මාව කායවට පස්සේ ඒ කාපු මතකේ තියාගෙන ඌට වෛර කරලා ගහනවා මතකෙට බැඳිලා. මම දකිනවා මගේ වෛරය ඒ මధుරව පෙන්වලා දෙනවා. ඒ වගේම මధుරව කෑම ඩෙන්ගු හැදිලා මැරෙයි කියලා තියෙන මරණ බය පෙන්වනවා මధుරව. ඌ දුර්වලයි කියලා. ඒක පෙන්වනවා. එතකොට මගේ තියෙන තව ක්ෂණික කෝපය පෙන්වනවා. ඒ වගේම ඒ සතා ගැන හිතන්නේ නැති මගේ හිතේ තියෙන දරුණු අමානුෂික මට නොදැනෙන දරුණු හැඟීම තිරසන් එක්කගේ සතාව ගහලා පනලා දාන්න පුළුවන් තියෙන නොදැනෙන අනිත් සතා ගැන හිතන්නේ නැති ගුණය පේනවා. හරිද කෙනෙක්? මිලේච්ඡ ගතිය. ඒ මිලේච්ඡ ගතිය මට සතා පෙන්වලා දෙනවා. එතකොට මම මේ සතා දිහා බලන්නේ කොහොමද? මම බලන්නේ මගේ ඇතුළ විදිහට. මම මధుරයක් ඇත්තටම එළිය දකින්නේ නැහැ. මම දකින්නේ මගේ නොයවිසලිමත්කම අමානුෂිකකම මගේ තියෙන මේ වෛරය මම ඒව දකින්නේ සතාගෙන්. එතකොට මට සතෙක් පේන්නේ මගේ කෙලෙස් එළිය මම දැකලා තියෙන්නේ. පැහැදිලිද? ඔව්. එතකොට ඔයා කැම ප්ලේට් එක දකිද්දි ඔයාට පේන්නේ මොකද්ද? ප්‍රතික්ෂේප කිරීම, මේක සතෙක්ගේ කියලා හිතාගෙන මනස දූෂණය කර ගැනීම, හිත අපිරිසිදු කර ගැනීම,
ඔයාගේ තියෙන අඩුපාඩු තමයි කෑම ප්ලේට් එක දකිද්දි ඔයාට පේන්න ඕනේ. හැබැයි ඔයාට පේන්නේ සතෙක්ව. ඒ කියන්නේ විකෘති වගේ මනස. පැහැදිලිද? හ්ම්. එතකොට සතෙක් මන් දකිනවා. සතෙක් දකිද්දි මට ප්‍රේමය එනවා. ඒක හරි. රවුලක් නැහැනේ. හ්ම්. එතකොට අපි මරන්නේ නැත්තම් එච්චරයි. මරණ අයව අපිට නවත්තන්න බෑනේ. හැමදාම මේ ලෝකේ හැමදාම ධර්මය පහළ වෙනවා අධර්මයක් පවතිනවා. ඔව්. ධර්මයක් පවතිනවා මම අධර්මයක් එතනදී චූටි පවතිනවා. ප්‍රශ්නයක් අහන්නම්. දැන් අපි හැමෝම මිලදී ගන්න නැත්තම් මාළු වෙළඳාමක් වෙන්නේ නැහනේ. ඒක දැන් ඔව්. අපි තනියෙන් පටන් අරන් අපේ මේ ඉන්න කිසි ගෲප් එක දවසක එහෙම මේ අපේ මිලදී මේ නොගන්න තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. කිසි සියලුම දෙනා දවසක හිතන්නකෝ ලංකාවේ සියලුම දෙනා මේ දැන් ඇත්තටම සංස්කෘතීන් අනුව වෙනස් වෙනවනේ. දැන් අපේ රටේ ගොඩක් හරක් මස් කන්නේ නැහැ මිනිස්සුත්. ඔව්. හ්ම්. ඒ අනුව ගත්තාම මෙහෙම හරක් ගමු. මැරෙනවා අඩුයි. ඔව්. ලෝකයේ අනිත් රටවල් සාපේක්ෂව. ඒ වගේ ලංකාව වගේ ඉතුරු රටවලුත් ඒ විදිහට වෙනස් වුණොත් කියන්නේ යම්කිසි සම්භාවිතාවයක් තියෙනවනේ. සම්පූර්ණයෙන්ම සතු නොමරා සිටීමේ එකක් වෙනවා. එහෙම ට්‍රෙන්ඩ් එහෙම එකක් ඇති කියන්න බෑ. වෙනවා. එහෙම කියන්න බෑ. අඩුවීමක් දැන් වෙනවා. නෑ එහෙම කියන්න බෑ. හේතුවක් තියෙනවා. අ, මේ ලෝකේ මේ මිනිමරුම් නැති වෙන්න ඉතින් පොලිසිය තිබ්බා කියලා නේ මිනිමරුම් නතර වෙලා නැහනේ. හමුදාව හිටියයි කියලා. මිනිමරුම් ඔව්. නතර වෙලා නැහනේ. හොරෙන් හරි ඔව්. වෙනවා. නමුත් එතකොට දැන් අර මරණ එක හැමෝම මස් නතර නොකා වෙන හිටියත් හ්ම්. හැමෝම මස් නොකා ඉන්න රැල්ලක් පටන් ගත්තා කියමු. හ්ම්. ඒ ඛණ්ඩ ආශාව තියෙන මිනිස්සයා හිතන විදිය හැමෝගෙම මේ සම්මාදිට්ඨික වෙන්නේ නැහනේ. හැමෝගෙම හිතන විදිය. ඔව්. මිත්‍යා දෘෂ්ටික හිතන විදිය අන්තෙත් තියෙනවා. මිත්‍යා දෘෂ්ටිය සම්මාදිට්ඨිය. ওই දෙකම ලෝකේ ඔව් අර පවතිනවා. ඔව් ඒක හරි. ඊනට දැන් සමහර කාල තිබ්බ කියනවනේ ගොඩක් ස්පිරිචුවල් පැත්තෙන් හයි වයිබ්ස් තියෙන මිනිස්සු හිටපු ඒ කියන්නේ හරිම වෙනස් මිනිස්සු හිටපු කාල තිබිලා තියෙනවා. ඒතර ඒ කාලේ මං හිතන්නේ එහෙම මරන් කෑමක් සත්තු මරනවා කියලා එකක්වත් නැති කාලයක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම කියන්න බෑ. ඒක අහගෙන අපි හිතන එකක් නේ. තව කෙනෙක් කියලා සත්තු මරන් හිටපු නැති මරාගෙන කාපු නැති කාලයක් තිබ්බා. මරාගෙන කන්නෙම නැහැ මිනිස්සු කෑවේ ඒ ගස්වල තියෙන ඒවාමයි කියලා. එහෙම ඔව්. කියන්න බෑ. එතකොට සත්තු එහෙනම් එතකොට වගා කරන්න ගියාම සත්තු මැරෙනවා සමහර තැන්වලදී. ඔය කුමිනාශක නම්මනම් ගහද්දි එහෙම නැති ඔව් කාලෙකදී ඒක වුණත් හරි. සමහර සත්තුන් එලවන්න ඕන ගහලා. එතකොට ඔව්. ගහද්දි විසික් වෙන ඒවා වැදිලා මැරෙනවා. හැමදාම මේ ලෝකේ ඝාතන වෙනවා. ඒක නවත්තන්න බෑ. මෙහෙම කරන්න පුළුවන්. මේ ප්‍රඥාව අවදි වෙන අය ඉන්නවනේ කීප දෙනෙක් හොඳ තේරීමක් තියෙන අය ඒත් මේ ලෝකේ ගැන සත්‍ය යමක් තේරෙන මිනිස්සු සතුන් නොමැරිය යුතුයි සතුන්ට හිංසා නොකළ යුතුයි එතකොට නොතේරෙන අය ඉන්නවනේ ඒ අය මරන්න කියලාද කියන්නේ නැහැ ඒ අය මරන්නත් අවශ්‍ය නැහැ හැබැයි ඒ අයගේ අතින් ඒ වගේ දේවල් පෘථග්ජන මට්ටමේදී වෙනවා ඉබේම දැන් සමහර මිනිස්සු කියනවා මගේ අතින් මම මේ කෙනාට ගහලා මැරුවේ මේ මම නෙමෙයි මගේ මේ ඇතුලින් තරහයි ඒක කෙරුවේ කියලා ඒක කෙලස් බිඳුව කරන්න පුළුවන් මේ ලෝකේ හැම කෙනාගේම එහෙම කරන්න බෑ ඔයා බලන්න ඔයාගේ මහත්තයට බණ කියලා කිසි දවසක ඒක මං හිතන්නේ අනුගමනය කරාවි කියලා. එයාට රහත් වෙන්න බණ කියන්න ගිහලා ඔයා දුවලා ඔයාට ඉවර කරගන්න බැරුව ඔයා දුකටපත් වෙලා අන්තිමට ඔයාට ඔයා ගැන හොයාගන්න බැරි වෙනවා. කිසි දවසක එළිය හදන්න බෑ අපිට. අපිව හදාගෙන අපිව නිවාගෙන මේකෙන් ගැලවෙන්න ඕන. මොකද එළිය දවස ගානේ පිරිහෙනවා. දවස ගානේ ධාර්මික පැත්තනොත් දියුණු වෙනවා. අධාර්මික පැත්තත් දියුණු වෙනවා. දෙකම එකට යන්නේ. ඒ කිසිම එකක් නැති කරලා පවත්වන්න බෑ. අන්ත දෙක පවතිනවා. පැහැදිලිද කියන එක? ඔව්. පැවතින් ඔයාට ඉස්සරහට යන්න ඕන නම් ඇවිදින්න යන්න ඕන නම් අතීතේ මතක අල්ලගෙන යන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සරහට යන්නෙම පස්සේ මතකයක් තියෙන නිසානේ ඉස්සරහට යනවා කියන්නේ. ඔව්. ඒ පස්සේ මතක එක්ක යන්නම වෙනවා. පස්සේ මතකේ ඕනේ කියන්නේ. ඒක නැතුව මේකේ පැවැත්මක් නැහැ. ඔව් දැන් ඇත්තටම මමත් දැන් අවුරුද්දකට වගේ කාලයක් තිස්සේ තමයි ඔය වෙජිටේරියන් උනේ. ඒක නිකම්ම මට හිතුණා ඉතින් මේක නිකන් මට ඒක කන එක නිකන් ගිල්ටි හින්දා මම නතර කරා. එක එක අහපු බණත් හේතු වෙන්න පුළුවන්. සමහර ඔව් එහෙම වෙන්නත් පුළුවන්. මං නම් වශයෙන් කියන්න ඕනේ නැහැ. එතකොට මේ ඒත් එක්කම ඒක එහෙම නිකන් අර සිල්වත් වීමක් වගේ එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. එතකොට ප්‍රශ්නයක් නොකා හිටියාම ඔයාගේ ශරීරයේ යම් පැත්තකින් ඔව් අර නිරෝගී මම වෙන්න අහලා පුළුවන්. තියෙනවා අර නිකන් අපේ වයිබ් එක වෙනස් වෙනවා ඕරා එක වෙනස් වෙනවා අර එහෙම දෙයක් තියෙනවා කියලා මම අහලා තියෙනවා. ඒවත් එක්ක මට හිතුණා ඉතින් ඒකෙන් මට හිතෙන්නේ මට බෙනිෆිට් එකක් හරි මාක් හරි හිතලා තමයි ඒක නැවතුනේ. ඔව් මෙහෙම යම් පැත්තකින් ඔයාට ශක්තියට හැබැයි මට ශක්තිය දැන් අඩු තියෙන වෙන්නත් ප්‍රශ්නේ ඔව් ශක්තිය අඩු වෙන්නත් පුළුවන්. ඒ ඩවුට් එකක් තියෙනවා. එතකොට ප්‍රැක්ටිකලි දැන් තියෙනවද ඔයාට ශක්තිය ඉස්සරට වඩා අඩුද නෑ. එහෙම කිසි වෙනසක් නෑ. හොඳට කිසි කනවද වෙනසක් සාමාන්‍යයෙන් නෑ. කන එක ඔව් මොනවා කන එක වුණත් හොඳට කනවා. ඒ කියන්නේ හරි දැන් අපි ඔයා දැන් ඇලිලා ඉන්නවනේ වෙජිටේරියන් අන්තෙට වෙජිටේරියන් කියන මස් නෑ හොඳ නැහැ කියලා අන්තයක් නෑ. ඒ කියන්නේ සමහරලාට දැන් ඉතින් දවසක කැවෙනවනේ ඔයාට මස් ගෙදර. ආවොත්
කෑමක. ඔව් දැන් ගෙදරට සමහරවිට බබාලට කන්න ගේන්නෙම මේ ඒගොල්ලෝ ආස රයිස් මොනවද චිකන් රයිස් මික්ස් රයිස් හ්ම්. ඕවා ගේනවනේ. ඒතර ඉතින් මම වෙනම මට වෙජිටබල් රයිස් එකක් ඕනි කියලා මම එහෙම මේවා කරන්නේ නැහැ. මම ඒක ගේන එක මම ඒවා අයින් කරලා ඉතින් කනවා. එහෙම ඔව් ඒකට ලොකුවට ඇලෙන එක ගොඩක් තමයි වැරදි මං කන්නෙත් කියන්නේ. නෑ. ඔව් ගොඩක් අර කන්නෙත් නෑ. අන්තයක් ඒක කොහොමද ටිකයි වෙජිටේරියන්. කන්නේ. දැන් හැබැයි ඉස්සර ඉතින් මට මතකයි ඉස්සර KFC ගිහිල්ලා චිකන් ඔව්. බකට් කානවා. අර ඒක ගොඩක් අර චිකන් රසට කෑදර වෙලා තිබුණා. මම ඒකත් හිතලා තමයි මම නතර කරේ ඒක. හ්ම්. මොකද ඒක එහෙම චිකන් ඕනේ නම් මේක නවත්තන එකම හොඳක්. හොඳයි. ඔව් ඒක ඒ අතරම ඉතින් චිකන් විතරනේ අපි කැවෙන්නේ. ඉතින් ඇට අමතර චිකන් වල මාළු වැඩි හරියක් කනවා. තියෙන්නේ මේ චිකන් වැඩි හරියක් මේ සත්තුන්ට මේ විෂ යනවා දීලා මං හිතන්නේ ඒක ලොකු දාලානේ කරනවානේ. ඔව් ඔව්. ඒකත් ඒ හින්දා ඒකෙනුත් හොඳක් ඒක තමයි මම ගෑනුකයට හිතන්නේ. ගොඩක් අයිති කරයි කියලා අහලා අහිත තියෙනවා. කරයි. ඔව්. එතකොට දැන් මේ ගොතුමා දැන් ඒ අද කියපු ඔයාලට විදිහට චිකන් මම අර හම්බුනහම ඒක එන්න බෑ. ඉඩේට ඒක එන්න බෑ. හම්බුනහම ඒක ලැබුණොත් ඔයාලට ප්‍රශ්නයක් වෙන්න බෑ. නොකා ඉන්න පුළුවන් වෙන්නත් ඕන. ඕනනම් කන්නත් පුළුවන්. ඇත්තටම මට කන්න හිතෙන්නේ විශේෂයක් නැහැ. දැන් තියෙන්න ඕන බෑ. තරම් මට බුෆේ යනවා මම මේ ඔය වෙජිටේරියන් වෙච්ච අලුත් මට මතකයි හොඳටම වෙජිටේරියන් උන සතියේ ඒ කියන්නේ මම මේ මෙච්චර කාලෙ අවුරුදු 37ක් වෙනවා. දැන් 37ට මම වෙලා 36 දී තමයි දැන් උනේ. 36න් තමයි උනේ. දැන් මේ වෙජිටේරියන් වෙච්ච මුල මම ගියා වෙඩින් එකකට. දැන් හස්බන්ඩ් හිනා වුණා දැන් වෙජිටේරියන් නේ අද බුෆේ එකට කියලා කන හැටි බලමුකෝ කියලා. ඇත්තටම මම කියන්නේ පරිසම් වුණා මං කිසිම දෙයක් ඒවා අදාළව කෑවේ නෑ. මම වැඩිපුර වෙජිටබල්ස් අරන් ඒ කන දේවල් කෑවා. ගුණ දේවල් කෑවා. අරවා මේ වෙන්දට කාපු ඒවා මම නතර කරා. ඉතින් මම මාව කන්ට්‍රෝල් කරගෙන එහෙම හිටියා. මේ දැන් මට තියෙන ප්‍රශ්නේ තමයි දැන් ගුරුතුමා කියපු විදිහට මම අර එතන සතෙක් දකින්නවනේ. එහෙම දකින්න එක ඒකෙන් මට හොඳ නැද්ද? ඒ කියන්නේ ඒකෙන් නිකන් හින්දා ඔයාලට මෙහෙම පවක්ද? හිතෙනවනේ. දැන් මස් දකිද්දි හ්ම්. ඔයාලට හිතනවා අයියෝ මේ කුකුලෙක් මෙහෙමයිනේ පවුනේ අනම්මනම් හිතනවා. හිතන එකෙන් ඔයාගේ ඇතුලේ මොකක්ද ඇති වෙන්නේ? ඕවර් තින්කින් එකක් නේ. නෙගටිව් හිතන දේවල් ටිකක් නේ. සතෙක් මැවිලා පේනවා, ඒ සතාව මරනවා මැවිලා පේන්න පුළුවන්. එහෙම මම දන්නේ නැහැ ඔයාලට කොහොමද පේන්නේ කියලා. ඔයා හිතන්න ගත්තොත්. එහෙම හිතන්නේ නෑ හැබැයි මම නම් ඔව්. දැන් ඔව්. එහෙම හිතනවා නම් අපි හිතමු හිතනවා කියලා කෙනෙක්. එතකොට ඔව්. ඒක හොඳ නෑනේ. ඒක හොඳ නෑනේ. එතකොට ඒකෙන් එයාගේ මේ ඒ පේන අවස්ථාව අවුල් යනවනේ. ඒ කියන්නේ අර සංසන්දනයක් කරන හැම වෙලාවකම යම්කිසි මේ කර්මයක් හට ඇවිලීමක් තියෙනවා. ගන්නවද? හ්ම්. ඇවිලීමක් තියෙනවා. ඒ කියන්නේ දැනෙන එයාට ඒ මොහොතේ තියෙන සැනසීම නැති වෙලා යනවා. නිවන නැති වෙනවා. කිසිම එකක් ප්‍රශ්නයක් කරගන්න නැහැ. විශේෂයක් දෙන්න යන්නේ නැහැ. මේ හ්ම්. තියෙන ඒවා වෙනස් කරන්න බැරි බව මම දන්නවා. දැන් මෙතන හ්ම්. ඔයාගේ මහත්තයා මෙතෙන් ඔයාලඟට එනවා. ඇවිල්ලා හ්ම්. එයා හොඳට ඉඳලා එකපාර අමුතු වෙනස් විදිහකට ඉන්නවා. ඒ කියන්නේ දැන් බනිනවා හෝ මම කියන්නේ එහෙම ඔයාගේ පෞල් ජීවිතයට සම්බන්ධ කරන්නේ මම මේ හ්ම්. උදාහරණයක් ගන්නෙ. ඔව්. එතකොට එයා බනිනවා හෝ එයා මෙතන එයාගේ විදිහකට වෙන විදිහකට හැසිරෙනවා. කවදාවත් නොදකපු විදිහකට තරහකින් හැසිරෙනවා කියමු. ඉන්නවා හ්ම්. කියමු. හ්ම්. එතකොට ඔයා ඒක දැකලා ඔයාට ඒකට ප්‍රශ්නයක් නම් අවුලක් නම් හිත ඔයා වේදනාවටපත් වෙනවා නම් කම්පාවටපත් වෙනවා නම් හ්ම්. ඔයාගේ සැනසීම නැති වෙලා යනවා නම් හ්ම්. ඒ මොකක්ින්දද එයා හින්දාද නෑ ඔයාගේ ඇතුළේ වැඩ කරන චින්තනය නිසා හින්දා. ඔව්. ඒතකොට මේ චින්තනේ ඔයා වෙනස් කරගත්තොත් මේ විශේෂයක් නොදී වුණොත් මේක මේ තවත් දකින සිද්ධි ටිකක් විතරයි මේ තවත් දකින චිත්‍රපටයක් විතරයි මේක ඔව්. තව පොඩි වෙලාවකින් මේක එක්ස්පයර් ඔව්. වෙලා යනවා නැත්නම් ඉවර වෙලා යනවා හ්ම්. ඉතින් ඔයා තේරුම් ගත්තොත් ඒක ප්‍රශ්නයක් නෑනේ ඔව්. ඒ වගේ තමයි කෑම ප්ලේට් එකක් කියන එකත් එහෙමයි. මම මෙහෙම කරන්න ගියොත් තරහ ගන්න දැන් එපා දැන් මිනිහ. දැන් අහන්නකෝ. දැන් සමෘත්තම මට පොඩි අතුරු ප්‍රශ්නයක්. දැන් අපි ඔහොම අපේ හැමෝටම ওই විදිහේ කවුන්සලින් එක කවුන්සලින් හරි මොන හරි ධර්මයක් කියලා දුන්නොත් දැන් ඔව්. කට්ටිය මේ එහෙම හිතලා එතනදී පවුලේ ඊට පස්සේ දැන් පවුලේ අනිත් පුද්ගලයා ධර්ම මාර්ගය නැති වෙන්න පුළුවන්. එතකොට ඒ කෙනා ඩවුන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කෙනාට ආදරෙන් අඩු ගතියක් දැනිලා එතන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නේද? එහෙම වුණොත් එහෙම ඒක ගැටලුවක් ආදරේ අඩු වෙනවා කියන්නේ මොන වගේ පැත්තක්ද වගේ? නෑ හිතන්නකෝ දැන් අපි එයා බයිනකොට වෙනදට නම් දැන් මම සාමාන්‍ය තත්ත්වයක ඉන්නකොට දැන් ධර්මයක් දන්නේ නැති කාලේ ඔව්. කොහොම හරි අඬලා කරලා එයාව කොහොම හරි ඇඩ්ජස්ට් කරගෙන ලව් එක තත්ත්වයට ආයෙපත් කරගන්න. يعني ලව් කරගන්නවා කොහොම නිවා හරි. ගන්නවා. ඔව් නිවාගෙන ප්‍රශ්නය ඔව්. යථාර්ථයටපත් කරගන්න. දැන් අපි ඔව්. අවබෝධයකටපත් වුණාට පස්සේ අර දකින්න විදිහට දැක්කහම එතකොට ඔයා ඒ දුවන්නේ ඉවර කරන්න බැරි එකක් පස්සේනේ. කිසි දවසක එයාව සනසලා ඉවර කරන්න බෑ. ඔයා ඔව්. එයාට නම් සංසාරේ දිගටම එයාව සනසන්න අඬන්න දුවන්න වෙනවා. ඊට වඩා හොඳයි ඔයා එයාව ප්‍රශ්නයක් කරනවගෙන ඔයා එයාගේ දැඟලිල්ල ප්‍රශ්නයක් කරගන්න අඩුව ඉවර කරලා දානවා. ඒක සදාහටම ඔයාගේ ඇත්තටම දින්න ඒ ඉවර කියන්නේ වෙලා අපිට අර රැවුලත් ඕනි කැඳත් ඕනි වගේ බෑනේ ආධ්‍යාත්මික ජීවිතේ බුදුහාමුදුරනේ දශෝදරාව දාලා ඒ හැමදේම අත්හැරලානේ ඔව්. ඒ දේ
අතහරින්න ලබා ඕනේ ගත්තේ. ඉතින් ඒ ඇස් ඉස්සරහා පේද්දිනේ. ඒක තමයි ප්‍රැක්ටිස් එක. දැන් ඔයාට දැන් ඔයා යනවා මහත්තයා දැන් දඟලනවා රණ්ඩු වෙනවා තරහ යනවා කියලා දැන් ඔයා යාව බලෙන් නිවන්න යනවා. නිවියන් අඬන්න එපා නේ එහෙම කරන්න එපා පොඩ්ඩක් නිවෙන්න. ඔයා අඬන්න හොඳ නෑනේ මටත් දුකයි අනම්මනම් දැන් ඔයා දුවනවා එයාගේ පස්සේ. එයා හින්දම ඔයව කිය ඔයා පීඩණය වෙන්නෙත් නැද්ද? ඔයාව දූෂණය කරන් එයාව නිවන්න හදනවා. තේරුමක් නැහැනේ. ඔයා මෙහෙම කරනවා. ඕකට ඔයා ප්‍රශ්නයක් කරගන්න නැති තත්ත්වයට ඔයා දියුණු කරගත්තොත් ඉවරයි කතාව. ඒක එයා කොච්චරම දැඟලුවත් ඒක මම විශේෂයක් දෙන්න යන්නේ නැහැ ප්‍රශ්නයක් කරගන්නේ නැහැ. මං ඒකෙත් එයා දිහා ලස්සනට බලන් ඉන්නවා. විශේෂයක් නැහැ. සමහරට එහෙම බලන් ඉන්න එකෙන් සමහරට ප්‍රශ්න ඔක්කොම නැති වෙලා සාමාන්‍යයෙන් එයාටත් ධර්ම මාර්ගයට එන්න වගේ. එයාම දඟලලා එයාම තේරුම් ගන්නවා වැඩක් නැහැ මේකෙන් මෙයාට රිදෙන්නේ නැහැ කියලා. තරහ අරගෙන. ඔයාට තව කෙනෙක්ගේ තරහේ බලයක් තියෙන්නේ ඔයාට රිදෙනකම් විතරයි. රිදෙන්නේ නැත්නම් ඒ තරහෙන් ප්‍රතිඵලයක් නැහැනේ. ඒතර මම තව එකක් මෙහෙම කියනවා. මේ එතකොට දැන් ඔයා කියනවා ආදරේ අඩු වෙයිද මෙහෙම පෞල් ජීවිතේ ගෙවන්න බැරි වෙයිද? එහෙමනේ. ඔයාට ඕනේ ඔය ආවාද හැමෝටම දීලා ඊට පස්සේ ලංකාවේ මේ ඩිවෝස් ඇති වෙලා ඊට පස්සේ කට්ටිය කිසි දවසක මේක හැමෝටම තේරෙන්නේ නැහැ හැමෝටම කරන්නත් බෑ තණ්හාව මට්ටම් තියෙනවා. ඒ තණ්හාව මට්ටම අපිට මේ ධර්මයේ කීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ කෙනා සසර නිවා ගනීමේ. අන්න ඒක තමයි මම පැහැදිලි කරන්න ගියේ. දැන් මෙතනදී ඔයාට ඕනේ ලෞකිකව හොඳට පෞල් ජීවිතයක් ගෙවන්නද සසරෙන් නිදහස් වෙන්නද? දෙකක්. මේ දුක දුක් වෙවි ඒ කියන්නේ ගුරුතුමා අපිට ලෞකික ජීවිතයේ මේ නිවා ගන්න එක කරන්න බෑ පැවිදි ජීවිතයක් අවශ්‍යයි කියන එක. නෑ. එහෙම කියන්නේ මම එහෙම කියන්නේ මම කියන්නේ මේ ජීවිතය ඇතුලේ ඔයා ප්‍රශ්න ඇතුලේ ඔයාට නිවෙන්න පුළුවන්. පැහැදිලිද කියන එක? කියන ප්‍රශ්න ඇතුලේ ඔයා පැවිදි ජීවිතයක් අවශ්‍ය නැහැ කියලා කියන්නේ අවශ්‍යයි කියලා කියන්නෙත් නෑ. මම මෙහෙම කියනවා. ඔයාට ප්‍රශ්න ඔයාට බැන්නාම ඔයාගේ හිතේ අඩුව පේන තැනක්ද ඔයාට වැදගත්? පේන්නේ නැති තැනක්ද වැදගත්? ගැලවෙන්න ඕන නම්. පේන්නේ නැති තැන. ඒ කියන්නේ හිතේ ප්‍රශ්න පේන්නේ නැති තැනක්. හොඳ කැලෑවකටලා හොඳ නිවිච්ච තැනකට වෙලා ඉන්න එකද හොඳ? බනින්න තැනකට ගිහිල්ලා පේන අඩුපාඩු දකින්න එකද හොඳ? අඩුපාඩු දකින්න එක හොඳ. අඩුපාඩු දකින්නත් කවුරුට කෙනෙක් ඉන්න පෙපෙන්නන්න. ඔව් ඒක හරි. දැන් ඔයා කැලෑවට ලා වුණාම ඔයාත් තේරෙනවා මං නිවිලා කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. දැන් මම ඔයාව ගේනවා සමාජයට. ගෙනාවම එක එක අය දකිද්දි ඔයාගේ හිත හෙල්ලෙනවා. එතකොට ඔයාට හිත හෙල්ලෙන එක මට කියලා විසඳුමක් ගන්න හිත හෙල්ලෙන එක පේන්න ඒ සමාජෙ ඉන්න එපේ. ඉන්න එපේ. එතකොට මම කියන්නේ ඔයාට මේකෙන් ගැලවෙනවා නම් ගැලවෙන්න ඕන නම් ඔයාට වැදගත් දේ ඒක. මොකද හේතුව ඔයා හිතන් ඉන්න ওই ලෞකික ජීවිතයේ ආශිර්වාදේ වැඩි කල තියෙන්නේ නැහැ ඒක එක්ස්පයර් වෙලා යනවා. එතකොට ගුරුතුමා අපේ දැන් ඔය අපේ ස්වාමීන් වහන්සේලා පැවිදි වෙන එක ඒක ගුරුතුමා දකින්නේ ඒ විදිහටද ඒ කියන්නේ ඒකෙන් ඒක ගොඩක් හොඳයි පැවිදි වෙන එක. ඒකට හේතුවක් තියෙනවනේ. ඒකේ තියෙන මහා ප්‍රතිපදාව. ගැටීම දකින්න බෑනේ. ගැටීමට අපි අත්විඳින ප්‍රශ්න ඒගොල්ලෝ දකින්නේ. ඉතින් ආශිර්වාදයේ ආදීනවේ නිස්සරණේ ආශිර්වාදයේ වින්දා ආදීනවේ කියන්නේ මේකේ තියෙන යථාර්ථයේ තේරුම ගත්ත ආදීනවේ දැක්කා. ආදීනවයටපත් වුණා ඇති කියන්න පුරුදු වෙනවා නිස්සරණයටපත් වෙනවා. නිස්සරණේ අතහැරියා. ඉවරයි. ඒතර මේ අතහරින්න ඕන ඔය තුන සම්පූර්ණ වුණාමනේ. ඒත් කට්ටිය අතහරින්නේ ආශිර්වාදේ විඳිනවයි සිටිනේ. එතකොට එයාට ආශිර්වාදේ විඳලා නැහැ. දැන් ඔය ආශිර්වාදයක් තමයි විඳින්නේ මහත්තයාගෙන් ආදරේ සෙනෙහස ලැබලා. ඒ වගේම තවත් එතකොට මොකක්ද තව බැනුමක් අහන්නෙත් ඒකත් තවත් ආශිර්වාදයක්. එතකොට ඒකෙත් බැනුම් අහලා මේක කොච්චර බැනුම් අහලා කලබල වුණත් වැඩක් නැහැ කියලා තේරුම් අරන් ඒ බැනුම් වලට කලබල වෙන එක නැති කරගන්නවා එයාගේ. එතකොට ඒක එයා කොච්චර දැඟලුවත් ඔයා කැළඹෙන්නේ නැහැ සදහටම ඔයා නිවිලා. නැත්තම් ඔයා එයාව නිවන්න ගිහින් අඬන ඉවරයක් නැතුව මේ පේන එළියේ පේන දැනෙන ඉවරයක් නැති රූපයක් පස්සේ දුවනවා. එතකොට ඔයා හස්බන්ඩ්ව නිවන්න දඟලලා ඒ පුරුද්දක් ඇති වෙනවා සසර පුරුද්දක්. ඒ පුරුද්දටම තව ආයේ නිවන්න දුවන්න පටන් ගන්නවා. එතකොට ළමයා තරහා ගියමත් ළමයා නිවන්න දුවනවා. ඒතකොටයක් කරනවාද ඊට පස්සේ මුණුබුරු මිනිබිරේ ඉපදිලා වයසට ගියාට පස්සේ ආච්චි කෙනෙක් නම් අනිත් අයත් නිවන්න දුවනවා. ඒ සසර පුරුද්දටම දුවනවා. මම මෙහෙම කරනවා. මම තේරෙන නතර වෙන්න ඕන නම් මේ සංසාරයෙන් මම මෙහෙම කරනවා. මේ මගේ කලබල වෙන අඩුව තේරුම් ගන්න මම විශේෂයක් නොදී ප්‍රශ්නයක් කර නොගෙන ඉන්න පුරුදු වෙනවා. ප්‍රශ්නයක් කර නොගෙන ඉන්නකොට මොකද්ද වෙන්නේ? මගේ අතුලාන්තේ අර තියෙන දුවන ගතිය නැති වෙලා යනවා. කිසි එකක් අවුලක් නැහැ. ඉඳගෙන ඉද්දි නිදාසෙන් පිරিলা හිත. කොහෙවත් දුවන්න ඕනේ නැහැ. කිසිම දෙයක් නැතුව හිත නිවිලා. සාපේක්ෂක නැතුව හිත නිවන්න පුරුදු. හිත නිවිලා. කිසිම රූපයක් කිසිම එකක් විශේෂයක් නැහැ. යාට හැම දෙයකම තියෙන ලස්සන නිදහසක් ආලෝකයක් විතරයි. ජීවිතේ ලස්සන නැද්ද එතකොට? ඔව්. නිදහස් නැද්ද දුවන්න ඕනේ නැහැ කවුරුත් ඕනේ නැහැ. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ පවා නිවන් දැකලා ඒත් වයිෆ් එයාගේ පුතාව හැමෝම මහාන කරා. මේව පැහැදිලි කරන්න. ඔයා
එදා උන්වහන්සේ ඒ මාලිගාවෙන් බහැලා එන්නේ නැතුව යසෝදරා අඬන්න එපා කියලා එයාව සැනසුවා නම් මං අහන්නේ උන්වහන්සේට බුදු වෙන්න පුළුවන්ද? බෑ. උන්වහන්සේ මහා කාරුණික එතනදී උනේ නැහැ. සියල්ල අතහැරලා ගිහිල්ලා බුදු වෙලා ඊට පස්සේ මහා කාරුණික වුණා. ඔයා මේ යන මාර්ගේ මහත්ය සනස උන්නට කිසි දවසක ඇතර වෙන්නේ නැහැ. ඔයා මාර්ගේ සම්පූර්ණ කළා රහත් භාවයටපත් වෙලා මහත්යට බණ කියනවා. ඒ කියන්නේ ඔබ කරන්න කියලා මං කියන්නේ උදාහරණයක් දෙන්නේ. එතකොට ඔයා එයාට බණ කියනවා. එතකොට එයාට ගැලවෙන්න පුළුවන් ඒකෙන්. ඔයා මාර්ගේ සම්පූර්ණ නොකර අහගත්ත ඒවා කී යනවා එයාට. එතකොට ඔයාට කරගන්නත් බැරුව යනවා. ඔයා මාර්ගේ සම්පූර්ණ කළේ ඉවරලා මහා කාරුණික වෙනවා. දැන් සේරම දන්න නිසා පැහැදිලි කරනවා. ඒක හොඳයි. කප්පිය හැමෝම කරන්නේ එහෙම නෙමෙයි. හැමෝම කරන්නේ අහගත් එක කී ගිහිල්ලා එයාලගේ මාර්ගය වහගන්නවා. ඔයා කරන්න ඕනේ අවබෝධ කරා මේ කියන එක ප්‍රත්‍යක්ෂ කරලා දැන් ඔයා සතර දුකෙන් නිදහස්. නිදහස් වුණාට පස්සේ ඔන්න ඔයාට කියා දෙන්න හැකියාව දැන් මහා කාරුණික වෙනවා. අතරමගේ යද්දි මහා කාරුණික වුණාම එයා කෙලසකට අහු වෙන්නේ හිතේ තියෙන. දුර්වලකමකට අහු වෙන්නේ. දැන් ඔයා මහත්යව නිවා ගන්න හදන්නේ ඇයි? මහත්යගේ නිවීමට ආස නිසා තණ්හාව තියෙන හින්දා. කෙලස්. ඔයාට මේ කෙලින් චෝදනා කරනනේ මම ඔයා දීපු උදාහරණයට උත්තර දෙනවා. ඒකට ඔයා තේරුම් ගන්න ඕනේ මෙතන මගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ එළිය කිසි දෙයක ප්‍රශ්නයක් නෑ. මමමයි මේ සිංහල වචන අර්ථයක් දීලා මෙයාගේ මේ හැඩතල වලට මෙහෙම මෙයා කලබල වෙලා ඉන්නේ කියලා හැඩ අර්ථයක් දීලා මමම කලබල වෙනවා. ඒක මගේ ප්‍රශ්නයක්. ඒක එයාගේ අවුලක් නෙමෙයි. ඒක එයාගේ රිද්මේනේ. එයාට ඕන විදිහට වෙනස් වෙන්න පුළුවන්. කඳු වලට කඩා වැටෙන්න අයිතියක් නැද්ද? මල් වලට පර වෙන්න අයිතියක් නැද්ද? තියෙනවා. ඒකට අදාළ නියමයක්. මම ඒක ප්‍රශ්නයක් කරගන්න නැතුව ඉන්න පුරුදු වෙන්න ඕනේ. හැමෝටම කාලයක් තියෙනවා නේද? මලක් දැකලා ඒ මලේ ලස්සන දැකලා මම ඒක දිහා බලන් ඉඳලා මට තණ්හාවක් ආශාවක් ඇති වුණා. උණු දායි නම් පර වෙනවට කැමති නැහැ. හැබැයි කොහොමත් පර වෙනවා. පර වෙද්දි දුකයි අර සිස්ටම් අර ස්වභාවික ක්‍රමයට විරුද්ධව හිතපු නිසා. එතකොට ඔයා මල පර වෙනවට අකමැති. ඇයි? ස්වභාවික ක්‍රමයට විරුද්ධව හිතන හින්දා. ඔයා මම මෙහෙම කරනවා. ඒ පිපිලා තියෙන එකත් ලස්සන කලාවක්, පර වෙලා තියෙන එකත් ලස්සන කලාවක්. මම මේ දෙකම හොඳට දකිනවා. ඇලෙන්න යන්නෙත් නෑ. මේ දෙකම දකිනවා. එකක්වත් අල්ල ගන්න යන්නේ නෑ. ඒක ස්වභාවයක්වත්. මම තේරුම් ගන්නවා මගේ සිත මගේ සිත නේද මේ ඇත්තටම මේක වෙනස් වෙලා කියලා කිව්වේ. කලින් මල පිපිලා තිබ්බ ඔන්න ඒකට සාපේක්ෂව පර වෙලා කියලා දැනෙනවා. ඒ කියන්නේ මගේ කලින් මෙහෙමයි දැන් මෙහෙමයි සංසන්දනය වුණ නිසා මට දැනෙන දැනීමක් මේ තියෙන්නේ. නැත්තම් මෙතන මලක් ගැන මට අදහසක් දෙන්න බෑ. පැහැදිලිද කියන එක? ඔය අතරිනවා කලින් මලේ ස්වභාවය. ඒක අතහැරියොත් ඔය මල ගැන විස්තර කරන්න බෑනේ. ඒ තැන දැනීමක් තියෙනවනේ 아무තු කියන්න බැරි තැනක් එතන. අන්න ඒ තැන හැමදාම තිබුණා. ඒක දකින්න බැරිලා තිබ්බේ. දැන් මේ දේශනාවෙන් වලට දකින්න පුළුවන් ඒක වුණත්. ඔයා දකිනවා vegetable කෑම ප්ලේට් එකක්. ඒක දැකලා ඔයා දකිනවා ඊට ටිකක් වෙලා ගිහලා chicken කෑම ප්ලේට් එකකුත් ගෙනලා තියෙනවා. vegetable කෑම ප්ලේට් එක අරන් ගිහලා chicken එකක් තියලා. ඒකට මං අහන්නේ vegetable එක අරන් ගිහලා chicken එකක් තියලාද වෙනස් වෙලාද? වෙනස් වෙලා. ඒකට වෙනස් වෙලා කියන්නේ කලින් තිබ්බ එකයි දැන් තියෙන එකයි සංසන්දනය කරපු නිසානේ. ඔව්. කලින් එක අතහැරලා දානවා බොරුවක් කියලා. දැන් ඔයාගේ මීට අවුරුදු 10කට 20කට කලින් වුණු ළමයා, ඔයාගේ ළමා ස්වභාවය දැන් නැහැ. ඔව්. එයා මැරිලා ඉවරයි. අතීතේ මිය ගිහින් ඉවරයි. එතන මම මෙහෙම කරනවා. අර vegetable කෑම ප්ලේට් එක මිය ගිහින් ඉවරයි බව තේරුම් අරගෙන ඒක අතහැරලා දානවා. එතකොට මට මේ තියෙන ප්ලේට් එක ගැන මම ලොකු දෙයක් කියන්න බෑ. ඒක තවත් ඒ දෙකම නෑ. ශූන්‍යයි. නෑ කියලා කියන්න බෑ අන්තයක් නිසා. ඒක නෑ කියන්නෙත් නෑ තියනවා කියන්නෙත් නෑ. මේ දෙක අතහැරලා දානවා. කිසිම හැඟීමක් නෑ. එතකොට ඒ දැනෙන තැන තමයි ඇත්තටම මොකක්ද අපිට හැමදාම තිබ්බේ ඒක දකින්න අකමැතිකම. දකින්න බැරිකමක් තිබ්බේ දත්ත වලට මුලා වුණු නිසා. තේරුණාද කියන්නේ? ඒ තැනට වචනයක් කියන්නේ නැහැ අපි. වචනයක් කිව්වොත් කවුරුද කෙනෙක් එයා අන්තවාදී ධර්මයක් කියන්නේ. ඒ කියන ධර්මේ වැරදි. ගුරුතුමා පෞද්ගලික ගුරුතුමාගේ ජීවිතයෙන් ප්‍රශ්නයක් අහන්න කමක් නැද්ද? අහන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ ගුරුතුමා මේ අධ්‍යාත්මිකව දේශන පවත්වනවා. ඒ ඔක්කොම කරනවා. ඒතකොට ඒ ගමනේ අත්දැකීම ඒ කියන්නේ ඒ අත්දැකීම පොඩ්ඩක් කිව්වොත් ඒ කියන්නේ ගුරුවරු කවුද කොහොමද ඒකට යොමු වුනේ අධ්‍යාපනය කොහොමද ඒ දේවල් බැලන්ස් කරන්නේ වගේ සාමාන්‍යයෙන් මට පොඩි කාලේ ඉඳන් ලොකු කටුක ජීවිතයක් තිබ්බේ. එතකොට සාමාන්‍යයෙන් හැමතිස්සෙම අසනීප වෙනවා, gedara පසුබිමත් ලොකු ප්‍රශ්න තියෙනවා. ඒවා එක්ක මගේ ජීවිතේ මම ඔය ඇත්තට මම දන්නේ මම ධර්මයක් ගැන සාමාන්‍යයෙන් බෞද්ධත් නෙවෙයි. මම බෞද්ධ දර්ශනය ගැනවත් ආගම් ගැනවත් මම මුකුත් දන්න කෙනෙක් නෙවෙයි කලින්. ඒ මුකුත් දන්නේ නැහැ. මං උගා කලකිරලා හිටියා. මගේ ප්‍රශ්න වලට මම විසඳුම් හෙව්වා. හොයන් යනකොට යම් ප්‍රමාණයක් මට ප්‍රශ්න වලට විසඳුම් හම්බුණා එක එක තැන් වලින්. ඒ විසඳුම් ටික හම්බුණාට පස්සේ
සමහර ඒ අවශ්‍ය භාරයේ මම විසින් විසඳගත්තට පස්සේ අනිත් ඒවා නිකම්ම තේරෙන්න පටන් ගත්තා. ඊට පස්සේ මම ඒවා හරියටම ෆලෝ කරගෙන යනකොට මගේ කෙලෙස් අඩු නැති වෙලා ගියා. තරහ වෛරය සේරම නැති වෙලා ගියා. ඇතුලේ తాවකාලික නිවීමක් මුලින් ලැබුණා. ඒක නැති වෙලා ඒ නිවීමේ දූෂණය වෙලා උඟාක් ඇවිලිලා ඊට පස්සේ කෙලෙස් නැති කරන එකට ඇවිල්ලා මාර්ග සම්පූර්ණ කරා. ඒ කියන්නේ ඕනම කෙනෙක් මේ ලෝකේ හීනයක් කියලා අහගත්තට පස්සේ එයා නිවෙනවනේ. කලබල වෙලා තියෙන බොරුවට කියලා තේරුම් ගන්න. ඒ වුණාට එයාගේ ඇතෙන් කෙලස් ඒ වචන ඇහුනේ කොහෙන්ද? ඒ වචන ඇහුනේ සමහර ඔය තැන් වලින් කියන්නේ ඔය එක ගුරුවරු ඉන්නෝනේ අද කාලේ. ඔව්. ඒ ගුරුවරුන්ගේ වචන කීපයක් ලොකු දෙයක් ඇහුන්නේ පොඩ්ඩයි ඇහුනේ. ඒ ඇහිච්ච ටිකෙන් පස්සේ මම ඒක ගැන කල්පනා කරා. අනිත් එක මට තවත් දෙයක් වෙලා තිබ්බා. දවසක් දැන් මට ડોක්ටර් කෙනෙක් කිව්වා ඔයාගේ බඩවැලේ පිළිකාවක් තියෙනවා කියලා. එතකොට මට වයස අවුරුදු 14ක් විතර. එතකොට මට ඒ ගැන ලොකු බයක් ආවා. මම ඊට පස්සේ ඔන්ලයින් සර්ච් කරා ඒ ගැන විස්තර. සර්ච් කරාම මේ බඩවැල කපලා අයින් කරන්න ඕන. ඒක මැරෙනවා එන භයානක ලෙඩක් කියලා ඒකේ සේරම විස්තර තියෙන්නේ. ඒක දැක්කට පස්සේ මම මරණයට ගොඩාක් ලෑස්ති වුණා. මම ගාක් කලකිරලා හිටියේ අවුරුදු 2-3ක් විතර. ඒකත් එක්ක ගාක් දැන් මරණාසන්න ලෙවල් එකකට ආවා. මේ අනිත් එක මට පොඩි කාලේ නම් ප්‍රශ්න ටොයිලට් යන්න අමාරුයි. බඩේ ලොකු ප්‍රශ්නයක් තිබ්බා. ඒවත් එක්ක ගාක් ඒ සේරම තද වෙලා මරණාසන්න ලෙඩෙක් තත්ත්වයේ හිටියේ. එහෙම ඉන්නකොට දවසක් මම උග කාලයක් එක්තැනට වෙලා ඉඳලා තියෙනවා අසනීපෙත් එක්ක. ගොඩාක් බඩගින්නේ වුණා උග කාලයක් බලන්න කවුරුත් නැහැ. එහෙම තිබ්බ ප්‍රශ්න. මේ පෞල් පපුවේ මේ තියෙන ප්‍රශ්න නිසා. එතකොට ඒකත් එක්ක එහෙම ඉන්නකොට කලකිරලා මං ගෙදරින් එළියට බහලා ඉස්සරහ පුටුවක් තියලා ඉඳන් හිටියා. ඇහෙන් කඳුළු වැක්කිරනවා. කලකිරීම වැඩි ඒ කාලේ. ඒකත් එක්ක අවුරුදු 14යි. එතකොට ඒ ගස්ලබු ගහ දිහා බලන් මම දැක්ක මේ ගස්ලබු ගහ මීට කීප කාලයකට කලින් මම දැක්කේ තරුණ ගහක් විදිහට. ඉස්සරහම මේක එන මහාත ගහක් වගේ ඉදිමිලා කඩන් වැටුණා. ඒක කඩන් වැටලා මට hina ගියා ඒක දැකලා ෂා. මේක ඉතින් ජීවිතේ කවදාරි මැරෙන එක වෙනවනේ. මේ කවදාරි වෙන එකක් නේ මම මේ බය වෙලා තියෙන්නේ කියලා. එදා ඒ මරණ බය නැති වුණා. එදායින් පස්සේ මට මේ එක දේවල් තේරෙන්න ගත්තා. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් මේ peer ගහක් තිබ්බ මං අසනීප වෙන්න කලින් මං හැමදාම මේ peer ගහට කැඩෙනකම්ම ගහනවා සෙල්ලමට. වෛරයකට නෙමෙයි සෙල්ලමකට. කඩු සටන් කරනවා වගේ එක සටන් කරනවා. පොඩිකම අවුරුදු 9 වගේ වයස කාලේ 10 පොඩි කාලේ. ඒ ගහට හැමදාම කැඩෙන්න මං ගහනවා. දැන් අසනීප වෙලා මං එළියට එනකොට ගහ ලොකු වෙලා ඒකේ ගෙඩි පිරීලා. මං ඒ ගහ ගාවට ගිහලා මට එන දුකක් ආවා. මං ඇහුවා මං ඔයාට හැමදාම ගහනවා මේ ලීයක් අරගෙන. ඇයි උඹ මට ගැහුවේ නැත්තේ කියලා. ඇයි මෙහෙම ගෙඩි දෙන්නේ කියලා. මට ගෙඩි දෙන්න සුසු මිනිස්සෙක් නේ. මම උඹට වෛර කරා. මම උඹට කඩුව ඔක්කොම මේ කටසටන් කරනවා කියලා ගැහැව්වා කැඩුවා. ඇයි මට මෙහෙම ගෙඩි දෙන්නේ කියලා මට එදා දුකක් ආවා. ඒ ගහ දිහා බලලා මම කල්පනා කරා ඇත්තටම තේරුණා මේ ගස් වැල කියලා කියන්නේ කොච්චර ගැහුවත් ඒ ගහ අපිට වෛරයක් දෙන්නේ නැහැ. ගෙඩි පළදාවයක් දෙන්නේ. කොච්චර බැන්නත් අවුලක් නැහැ. මට පස්සේ තේරුණා මේ මිනිස්සු දෙයියෝ කියලා අන්න නැති ඒවා හොයනවා. ඇත්තටම මේ ගස් වැල් දෙවියෝ කියලා පේන්නේ නැහැ නේ කියලා. ඔහොමම නිදහස් චින්තනයක් ඇති වුණා මා තුළ. ඔන්න ඔය නිදහස් චින්තනය තමයි වර්ධනය වෙලා දිගට ඇවිල්ලා ඔය පෝස්ට් ලියන්න අරන් ඔහොමම ඇවිල්ලා දැන් අද දේශනා කරන තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ නිදහස් චින්තනය තමයි වර්ධනය වුනේ. ඊට පස්සේ යම් තැන්වලදී එක ගුරුවරුන් ලැබුණා. දැන් මගෙන් ගුරුවරයෙක් ඉන්නවද කියලා ඇහුවොත් මම ඒකට උත්තර දෙන්නේ නැහැ. මොකද මම අතීතේ නිදහස් නිසා. පැහැදිලිද කියන එක? දැන් තව මොකක්ද තියෙන ප්‍රශ්න? මම තවදුරටත් මහන්සි කරවන්නේ නැහැ ගුරුතුමාව. එහෙම මහන්සියක් නෑ. ඒ වාට හිතන එක. ඔව්. ඇත්තටම වටිනවා සාකච්ඡාව. මම මේක YouTube එකේ දාන්නද කමක් නැද්ද? කිසි ප්‍රශ්නයක් නෑ. වාට ඕනම එකක් කරන්න පුළුවන්. මම හිතනවා එකෙන් ගොඩක් දෙනෙක් ගොඩක් ලොකු අවබෝධයක් ගනී කියලා. ඔව් මම කියන්නේ ආහාරයටවත් විශේෂයක් දෙන්න එපා. ලැබෙන ඕන එකක් සතුටක් කරගන්න. ලැබෙන ජීවිතේ ලැබෙන සේරම සතුටක් වෙන්න ඕන. ප්‍රශ්නද, හබද, බැනුම්ද, කැමැති කෑමද, අකමැති කෑමද ඕන එකක් සතුටක්. ඔව්. ඒක සතුටක් නැත්තේ මොන හරි තණ්හාවක් තියෙන එක්කෝ ජීවත් වෙලා හැමදාම ඉන්න ආසාවක්. එහෙම නැත්නම් මේ ඔයා අල්ලගත්ත මොන හරි මතකයක් ගොඩාක් මොකකට හරි ඇලිලා තණ්හාවක්කෝ ලොකු බැඳීමක් තියෙනවා. මතකයක් එක්කෝ අන්තයක් එක්ක බැඳීමක් තියෙනවා. ඒ බැඳීම තියෙන නිසාවෙන් එයාට ජීවිතේ ලස්සන දකින්න බෑ. කිසි දෙයක් හැම දෙයකම එයාට ගැළවීමේ පණිවිඩය හම්බ වෙනවා. හැම මොහොතකම මිනිස්සෙට ජීවිතේ ගැළවීමේ පණිවිඩය හම්බ වෙනවා. ඒක දකින්න බෑ එයාට. ඔව්. එයාගේ හිත දූෂණය කරගන්න ඉන්න. එහෙනම් දූෂණය කරගන්න අවශ්‍ය නැහැ. මේ ජීවිතේ හරි ලස්සන හීනයක්. ඒක අත්දකින්න හොඳට. ඒක එක්ක හොඳට ඉන්න. ඉන්න ගමන් හොඳට හිත තේරුම් ගන්න. නිදහසේ හිතන්න. ඔව්. ජීවිතය ගැන කල්පනා කරන්න. මම මේ ගැන බොරුවට මේ මස් එළවලු කියලා බෙදාගෙන දුවනවට වඩා හොඳයිද ලැබෙන ඕන එකක් සතුටක් කරගන්න එකද හොඳයි කියලා ඔයාම කල්පනා කරන්න. මස් මරණ එක ඔයා නවත්තන්න ලෝකෙ වටේම දිව්වා. අපි හොයාගෙන යනවා නෙමෙයි අපිට
මේ ඔප්ෂන් හැම එකම තියෙනවා. ඇත්තටම ඔප්ෂන් කිසිම හැම එකම තියෙනවා. අඩුපාඩුවක් නැහැ. කිසිම අනිවාර්යෙන්. අඩුපාඩුවක් නැහැ. තමන් කැමති දෙයක් කන්න පුළුවන්. අනිවාර්යෙන්ම පුළුවන්. හැමදේම ලැබෙනවනේ. හැබැයි එහෙම. සතුට වෙනස් වෙන්න බෑ. හිත වෙනස් වෙන්න බෑ ඒකට. ඔව්. කිසිම දෙයකට ඔයාගේ ඇතුළාන්තය දූෂණය කරන්න හෝ දුර්වල කරන්න බැරි වෙන්න ඕන කිසිම දෙයකට. නෑ දැන් මම දැන් හිතමු නිකම් අනේ මම එකම මෝඩ ප්‍රශ්නයක් අහනවාද කියලා. දැන් මම බුෆේ එකේ යනවා. මට ඔව්. චිකන් පේනවා. මම චිකන් මාළු දෙක අතහැරලා යනවා. ඔව්. ඒක මම නිකන් ඒක මම හිතන්නේ නැහැ කිසි දෙයක්. මම ඒක අතහැරලා යනවා හොඳයි. කිව්වොත්. ඉතින් එතකොට හොඳයිනේ. දැන් වැඩියෙන්ම හිත ආස ඒක නම් ඒක නොදී ඉන්න එක හොඳක්. හිත ආස නැත්තම් එතකොට නෑ ඇත්තටම ඒක විශේෂයක් නෑ. මම එළවලු කන්න ආස කෙනෙක් නෙමෙයි. ඒකනේ. ඔයා ආස එක නොදී ඉඳලා හොඳයි ඉතින්. එතකොට හිත පාලනය කරන්න පුළුවන් වෙනවා. ඔව්. ආස දේ දෙන කෙනාට පාලනය කරන්න බෑ. ආස දේ දෙන්න හිත බලවත් වෙනවා. එතකොට වහලෙක්. එයා. ඇත්තම කතාව අපි බත් එක කන්නේ චිකන් ටික තියෙන කන්නේ. ඔව්. අපි ගොඩක් දෙනෙක් එහෙම තමයි. චිකන් කෑලි ඉවර වෙද්දී එහෙම නැත්නම් මාළු කෑලි ඉවර වෙද්දී දවසක් මම බත් කනකොට දැන් මට දාලා තියෙන ව්‍යංජන මදි. ඔව්. මම ඒක මදි කියලා ගිහින් අම්මා මේක දෙන්න කියලා මම ඉල්ලන්න ගිහින් මම බත් දැන් ව්‍යංජන ඉවරයි. ඉතින් දැන් බත් විතරයි තියෙන්නේ. මම බත් කෑවා එච්චරයි. ඒක හරි ඉවර කරා අත් දෙක හොද ගත්ත ගිහිල්ලා. ඔට්ටු වෙන්නේ නැහැ ලොකුවට කිසි දෙයක් එක්ක. මට පීඩනයක් නේ. එතකොට දැන් මම කිව්වොත් මේක දෙනකම් මම බලන් ඉන්න ඕන ගේනකම් ගේයිද කිය. එහෙම නැත්නම් මං ගිහිල්ලා ගන්න ඕන. ඒ කියන්නේ කම්මැලි කමක් නෙමෙයි ගිහිල්ලා ගන්නත් බැරි කමක් නෙවෙයි. ඒත් ඉතින් මේ තියෙන එක ප්‍රශ්නකුත් නෑ නේ. විශේෂයක් දෙන්නේ. ඔව්. වැඩියෙන් කන එක වෙනයි. ඒ කියන්නේ ලොකු වැඩක් තිබ්බොත් වැඩ ටිකක් තිබ්බොත් ඒ අවශ්‍ය වෙලාවට හොඳට වැඩියෙන් කනවා. ඒක වෙනම කතාවක්. වැඩක් ලොකුවට නැත්නම් ඉතින් එහෙම මට ලොකු විශේෂයක් නෑ ඒක. එතකොට ගුරුතුමා මේ තව පෞද්ගලික මේ ගුරුතුමා සම්බන්ධ ප්‍රශ්නයක් ඕපදූපයක් අහනව නෙමෙයි මට තියෙන ඔළුවේ තියෙන ප්‍රශ්න निराකරණය කරගැනීමක්. ඒ කියන්නේ ඇත්තටම මෙහෙම ඕපන් කතා කරන්න මේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න අපිට කිසිම දැන් ප්‍රසිද්ධ ගුරුවරු කොච්චර හිටියත් අපිට ඒගොල්ලන්ගේ මේ ප්‍රශ්න අහන්න අවස්ථාවක් නැහැනේ. විශේෂයෙන්ම අපි වගේ වැඩට යන දැන් අපි ගොඩක් දෙනෙක් අපේ ස්වාමීන් වහන්සේලා සමහර අය ඉන්නවා ප්‍රසිද්ධිය කියනවා මම රහතන් වහන්සේ කෙනෙක් එහෙම කියලා. එතන බුදුහා මම අහලා තිනවා සමහර අය ඒකට මේ විරුද්ධව කියනවා මේ ඒ කියන්නේ එහෙම කියන්න බෑ බුදුහාමුදුරුවෝ එහෙම කිව්වේ නෑ. එහෙම අන්න ඒ කතාව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද? එහෙම කීම නිකන් ආර්ය මොකද උපවාදයක්ද නොහොම වැරදක් කියලා දැන් ඔයා දොස්තර කෙනෙක් නම් ඔයාගේ දොරේ ගහන්න ඕන ඔයාගේ නම. ඔයා මේ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක් කියලා. එතකොට මේ මිනිස්සු දැනගෙන ඔයා හොයාගෙන එනවා. ඔව්. එතකොට යම්කිසි කෙනෙක් මේ ධර්මය හරියටම අවබෝධ කරා නම් එයා පාරිශුද්ධයි නම් එයා රහත් කියන අරහත් හෝ එයාගේ ලේබල් එකක් එයා දාර්ශනිකයෙක් හෝ එයා කියා ගන්නවා නම් ඒ කියාගන්නේ එයාගේ ලේබල් එක විදිහට. ඒ කියන්නේ අනිත් අයට එන්න කියලා කියන්නේ ආරාධනා කරන්න තමයි එයා ඒ නමට ඒක යොදාගන්නේ. එයාගේ ඇතුලේ තියෙන එහෙම එකක්. එතකොට එළියයි හිතන්නේ ලොකකමක් කියලා. මමත්වයක් නඩත්තු කරනවා කියලා හිතන්න පුළුවන්. හැබැයි එයා ඒක නම පාවිච්චි කරන්නෙම එයාගේ නම කකුල් දෙක පියා ගන්න පාවිස්සක් විදිහට. නම පාවිච්චි කරන්නේ නැහැ. ඔව්. ඔයාගේ දැන් මම ඔයාට සේවය කරනවා. මම ඔයාගේ මුකුත් ඉල්ලුවේ නැහැ. එතකොට මම මගේ නම පාවිච්චි කරලා තියෙන්නේ මොකටද? ඔයාගේ කකුල් පිහන්න.